එල්නිනෝ නිසා සෞඛ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන්ද කියලා අපෙන් ප්‍රශ්න කරලා තිබ්බා. මේ දවස්වල ඉතාමත්ම අධික රස්න කාලගුණ තත්වයක් තමයි තියෙන්නේ. ඔබ හැමෝම දන්නවා කාලගුණ අනාවැකිත් පළ කරලා තිබ්බා මේ දවස්වල එල්නිනෝ තත්වයෙන් ලංකාවට හානියක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ නිසා මේ දවස්වල දැන් එල්නිනෝ හානිය පටන් අරන් තියෙනවා. තව දෙසැම්බර් කිට්ටු වෙනකොට මීට වඩා තව දරුණු වෙන්න පුළුවන් කියලා තමයි කාලගුණ අනාවැකිය කියන්නේ. මේ දවස්වල බස්නාහිර පළාතේ කඩින් කඩ වැසි ඇති වුණත් ඒක නිර්තදික මෝසම් තත්ත්වය නිසා වැසි තත්ත්වයක් කඩින් කඩ ඇති වුණත් ලංකාවේ සාපේක්ෂව හැම පළාතකම වගේ රස්නය ඉතාමත්ම අධික තත්වයෙන් තමයි පසු වෙන්නේ. උතුර නැගෙනහිර ගත්තොත් එහෙම ඉතාමත්ම අධික රස්නයක් තියෙනවා. ඒ නිසා මේ රස්නයෙන් මෙම එල්නිනෝ තත්වයෙන් ඔබට ආරක්ෂා වීමට නම් ඔබ හරියට හයිඩ්‍රේට් කරන්න. හොඳට වතුර බොන්න. හොඳට වතුර බොන එකෙන් ඔබේ විජලනය අවම කරගන්න පුළුවන්. විජලනය පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා ඇතිවිය හැකි සංකූලතාව වලින් ඔබට ආරක්ෂා වෙන්නට පුළුවන්. මේ විජලනය නිසා මෙම අධික රස්නය නිසා කුඩා ළමුන් ඉතාමත්ම හානියටපත් වෙන්න කොටසක් රිස්ක් ගෲප් එකක් විදියට අපි කුඩා ළමුන් සලකනවා. ඒ වගේම තමයි වයසක අය. ඒ වගේම අනිත් ලෙඩ රෝගවල් වලට මුහුණ දීලා ඉන්න අය. වකුගඩු ලෙඩ රෝග වෙන්න පුළුවන්, හෘදය වස්තු ලෙඩ රෝග වෙන්න පුළුවන්. මෙවන් දිගු කාලීන ලෙඩ රෝග වලට මුහුණ දීලා ඉන්න කට්ටියත් මේ තත්ත්වය නිසා අවදානම් පිරිසක් කියලා තමයි සෞඛ්‍ය බලධාරීන් කියන්නේ. ඒ වගේම තමයි ගර්භණී කාන්තාවනොත් මේ කාණ්ඩයට අයත් වෙනවා. ඒ නිසා මෙම රස්නේ තත්වයෙන් මිදෙන්නට ඔබ විජලනයෙන් ආරක්ෂා වෙන්නට ලෙඩ රෝගවල වලින් ආරක්ෂා වෙන්නට මෙම රස්නය මුහුණ දෙන්න එල්නිනෝ තත්වයට මුහුණ දෙන්න හොඳට වතුර පානය කරන්න. හොඳ පිරිසිදු වතුර පමණක් පානය කරන්න. ජූසස් විදිහට ගන්න එපා. තැඹිලි බිව්වට කමක් නැහැ. ඒ වගේම නැචරල් ස්වභාවික පළතුරු ජූස් බිව්වට කමක් නැහැ. ඒ වුණාට කෘතිම ජූසස්, කාබනේටඩ් ඩ්‍රින්ක්ස්, ඒ වගේම ෆිසි ඩ්‍රින්ක්ස් ඔබ පාවිච්චි කරන එකෙන් තවත් ඩිහයිඩ්‍රේෂන් විජලනය වැඩිවීමට තමයි ඉඩකඩ තියෙන්නේ. ඒ නිසා ඒව පාවිච්චි නොකරන්න. තැඹිලි වතුර කමක් නැහැ. හොඳ පිරිසිදු වතුර පානය කරන්න. හොඳ පිරිසිදු වතුර පාලනය කිරීමෙන් ඔබට මේ රස්නය නිසා ඇතිවිය හැකි සංකූලතා අවම කරගන්න පුළුවන්. ක්ලිනික් වලට රෝගීන් වාර්තා වෙනවා ඉතාමත්ම අධික ඔළුව කැක්කුම, හිස රදය, හෙඩේක් නිසා එනවා. ඒක එක කාරණයක්. මේ රස්නය නිසා, විජලනය නිසා මෙම ඔළුවට ගමන් කරන රුධිරයේ ප්‍රමාණය ඝනකම වැඩි වෙනවා. ඒ නිසා ඔළුව කැක්කුම ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මිග්‍රේන්. වෙනදට මිග්‍රේන් තියෙන කට්ටියට මේ කාලයේදී මිග්‍රේන් තත්ත්වය තවත් තීව්‍ර වෙන්න, තවත් වැඩි වෙන්න අවස්ථාවල් උදා වෙනවා. ඒ නිසා මේ පිරිස බොහොම පරිස්සම් වෙන්න ඕනේ. හොඳට වතුර පානය කරන්න ඕනේ. එළියට යද්දී හොඳට ලිහිල් ඇඳුමක් දාගෙන යන්න. ලා පාට ඇඳුමක් දාගෙන යන්න. තද පාට ඇඳුම් දාගත්තොත් එහෙම රස්නේ ගොඩක් උරා ගන්නවා වැඩි. ඒ නිසා ඔබට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. ඒ නිසා ලිහිල් ඇඳුමක් ඇඳගෙන යන්න. ඒ වගේම එළියට යනවා නම් තද රස්නේ තියෙන වෙලාව උදේ 11 සිට හවස 3 දක්වා අධික රස්නේ පවතින වෙලාවල්, ඒ වෙලාවල් වල ඔබ පිටත රාජකාරී කරනවා නම් රාජකාරී අවම කරගන්න. නමුත් ඔබට රාජකාරී කරන්නට අවශ්‍යතාවයක් අනිවාර්යෙන් පිටත තමයි රාජකාරී කරනවා නම් ඔබ හිස ආවරණයක් පළඳින්න. ඒකෙන් අවුව පාලනය, රස්නේ පාලනය කරගන්න පුළුවන්. කුඹුරේ වැඩ කරන ගොවි මහත්තයා වෙන්න පුළුවන්. ඒ වගේම පිටණියේ සෙල්ලම් කරන පොඩි ළමයාත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ රස්නේ පාලනයට මොන හරි ක්‍රියාමාර්ග අරගන්න. හොඳට වතුර පානය කරන්න. රෙස් කරන්න. ඔබ අවුවේ ගියා නම් විනාඩි 15කට හරි එවිල්ලා රෙස් කරන්න. ඒකෙන් ඔයාට හීට් ස්ට්‍රෝක් එක පාලනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පිටව රටවල් වල අපිට වාර්තා වෙලා තියෙනවා. පහුගිය අවුරුදු වලත් අපිට වාර්තා වුණා හීට් ස්ට්‍රෝක් නිසා, අධික රස්නය නිසා ජීවිත හානි පවා ඇති වෙච්ච අවස්ථාවල් තියෙනවා. ඒ නිසා මෙවන් සංකූලතා ඇති නොවන විදිහට ඔබව පුරුදු කරගන්න, ඔබව සූදානම් කරගන්න. මොකද මෙම එල්නිනෝ තත්වය තව තීව්‍ර වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි කාලගුණ අනාවැකියේ තියෙන්නේ. ඒ නිසා පානීය ජලයේ අඩුපාඩුවකුත් ඉස්සරහට ඇති වෙන්නට පුළුවන් කියන අනාවැකියත් පළ කරලා තියෙනවා. ඒ නිසා වතුර නාස්තිය අවම කරගන්න, වතුර නාස්ති කරගන්න එපා. හොඳ පිරිසිදු වතුර හොඳට පානය කරන්න, හොඳට සජලනය කරන්න. මෙම එල්නිනෝ කාලගුණය නිසා ඇති වෙන්නට ඉඩ තියෙන සංකූලතා අවම කරගෙන හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට ඔබට පුළුවන්කමක් ඇති වෙනවා. මෙවන් සෞඛ්‍ය තොරතුරු දිගටම ලබා ගැනීම සඳහා
අපේ ඩොක්ටර් අන්ෆාස් ෆාරෝක් සිංහල YouTube channel එක සමග දිගටම රැඳී සිටින්න.